Hi lovelies, welcome to Idol Lives. මම ජිතේන්ද්‍රා. ඔන්න මම වොයිස් කරන පළවෙනි වීඩියෝ එක මම අරගෙන ආවා. මේකේ අඩුපාඩු ටිකක් ඇති. ඒ වුණාට හැමෝම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මම ඉල්ලනවා. ඉතින් මම මුලින්ම තෑන්ක්ස් කරන්න ඕනේ මගේ වීඩියෝස් කලින් බලපු මගේ channel එක subscribe කරපු හැමෝටම. ඔයා ඉස්සෙල්ලම මගේ වීඩියෝ එකක් බලන කෙනෙක් නම් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඉතින් ඔයාලට දැනටමත් තේරෙනවා ඇති මොකද්ද මම මේ වීඩියෝ එකෙන් ගෙනත් තියෙන්නේ කියලා. මම මේ සැරේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ මම ගොඩක් කාලෙක ඉඳලා කරන්න ආසාවෙන් හිටපු ෆොටෝ ෂූට් දෙකක behind the scenes ටිකක්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඔයාලගේ අදහස් මට කමෙන්ට් එකකින් කියන්න. අනිත් එක මම කියන්න හිතුවා මගේ වීඩියෝස් බලන අයට බලපු අයට මම මේ channel එකේ මොනවාද පබ්ලිෂ් කරන්නේ මොන වීඩියෝස්ද පබ්ලිෂ් කරන්න කියන එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්න නම් හොඳයි කියලා හිතුණා. මොකද මගෙන් කට්ටිය මගේ වීඩියෝස් බලපු අය මගෙන් අහනවා ඔයා මොනවාද මේකේ දාන්නේ එහෙම කියලා. ඉතින් ඔයා මොනවාද මේකේ දාන වීඩියෝස් මොනවාද travel වීඩියෝස් දවා කරන්නේ එහෙම කියලා. ඉතින් නැහැ. ඇත්තටම මම මගේ channel එක එහෙම ෆ්‍රේම් එකකට දාලා නැහැ. මොකද මම ඒ හැමදේම කරන්න ආස කෙනෙක් ට්‍රැවල් කරන්න ෆොටෝ ෂූට් කරන්න මං ගොඩක් ආසයි. ඉතින් එතකොට ආය කුකින් ඒ වගේ හැමදේම මං කරන්න ආස කෙනෙක්. ඉතින් ඒ හින්දා ෆ්‍රේම් එකකට මම දාලා නැහැ. ඕන කියන්නේ මම ආස දෙයක්. ඉතින් මට මේක දැම්මනම් හොඳයි වගේ හිතිච්ච දේවල් හිතෙන දේවල් මම මගේ channel එකකින් පබ්ලිෂ් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මං ඉල්ලනවා හැමෝගෙම. ඉතින් චුට්ටක් crowd එක වැඩි ඔයාලට පේනවා ඇති. මොකද මේ වෙද්දී මම එන්න හිටපු time එකට මට එන්න බැරි වුණා. ඒක නිසා මම එනකොට ටිකක් පරක්කු වුණා. ඒ හින්දා චුට්ටක් crowd එක වැඩි මෙතන ෆොටෝ ෂූට්ස් වලට ආපු couples එහෙම හිටියා ගොඩක්. ඉතින් ඒක හින්දා චුට්ටක් පරක්කු වෙච්ච එක පොඩි අවුලක් වුණා. ඒ වුණාට ඉතින් කරගෙන ගියා වැඩේ. ඔයාලා බලන්නකෝ කොහොමද කියලා. ඉතින් මගේ මේ වීඩියෝ එකේ ෆොටෝග්‍රැෆි කරන්නේ හසිකා අයියා. උමයන්ගන ෆොටෝග්‍රැෆි කියන පේජ් එකේ හසිකා අයියා. මම එයාගේ පේජ් එකේ link එක description එකේ දාන්නම්. වීඩියෝග්‍රැෆි නම් කරන්නේ මගේ යාළුවෙක්. හොඳම යාළුවෙක්. ඉතින් ඔයාලා දෙන්නටත් thank you. මගේ වැඩේ ලස්සනට කරලා දුන්නට. ඉතින් එයාලත් මහන්සි වුණා ගොඩක් මගේ වැඩේ කරලා දෙන්න. ඉතින් ලස්සනට කරලා දෙන්න. ඉතින් ඒකට thank you ඔයාලට. අපි බලමු ඉස්සරහට මොනවාද තව තියෙන්නේ කියලා. ඔන්න මෙතන ඉඳන් තියෙන්නේ දෙවෙනි ෂූට් එකේ behind the scenes ටික. ඉතින් මම මේ ලොකේෂන් දෙක ගැන නම් ලොකුට කියන්නේ නැහැ. හැමෝම දන්න ලොකේෂන් දෙකක් නේ ෂූට් වලට ගන්න. ඒක නිසා ඉතින් මෙතනත් මේ වෙලාවේ crowd එක වැඩි වෙන වෙලාව ටික වැඩි වෙනවා crowd එක. එතකොට ඉතින් ෂූට් එකක් කරගන්න ටිකක් අමාරුයි. ඒ වුණාට ඉතින් ෂේප් එකේ අපි ඒක කොහොම හරි කරගත්තා. ඉතින් ඒකත් ඇත්තටම මම ඉන්න පරක්කු වෙච්ච හින්දා තමයි එහෙම උනේ. ඉතින් ඒ වුණාට ඉතින් ෂේප් එකේ කොහොම හරි කරගෙන ගියා. ඉතින් ඔය වීඩියෝ එකේ ඔයාලට පේනවා නේද චුට්ටක් සයිඩ් එකෙන් ඔන්න පේනවා චුට්ටක් එහෙන් මෙහෙන් ඉන්නවා. අන්න ඔය ඉන්නේ මගේ අම්මි. එහා පැත්තේ ඉන්නේ අම්මි. එයා තමයි මාත් එක්ක මේ වැඩවලට යන්නේ. බෑග් උස්සගෙන කට්ට කාගෙන ඉන්නේ අම්මි. ඉතින් මම මේ වොයිස් කරන වෙලාවේ අම්මි ඉන්න මේ වීඩියෝ ක්ලිප් එක දැකපු නිසා මට හිතුණා අම්මි ගැනත් කිව්වනම් හොඳයි කියලා. ඔය ඉන්නේ අම්මි. ඉතින් එහෙම තමයි.
ඔන්න මට මතක් වුණා එකපාරට අවුරුද්දුත් එනවා කියලා. ඊට පස්සේ ඔන්න අවුරුද්දට දාන්නත් ෆොටෝ එකක් අරන් දෙන්න කියලා තමයි කිව්වේ. ඉතින් ඒ ෆොටෝ එක තමයි ගත්තේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ ෆොටෝ ෂූට් දෙක වුණේ. මේ ෆොටෝ ෂූට්ස් දෙකේ ෆොටෝස් ටික බලාගන්න මගේ Viral Vibes Facebook, Instagram, TikTok pages ටික follow කරලා තියාගන්න. ඉතින් මගේ වීඩියෝ එක බලපු හැමෝටම thank you. ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. See you soon. Bye.